Hai. අපි අද අලුත් වැඩක් කරන්න යනවා. අද vlog එක ටිකක් වෙනස් විදිහේ වැඩක් වෙනස් නැහැ. ඉතින් හැමදාම ඉතින් මේ වගේ වැඩ තමයි කරන්නේ. හැමදාම කියනවා මොකක් හරි කරලා කියනවා මේක වෙනස් විදිහේ වැඩක් කියලා. ඒකම කරලා ගියා. ශ්‍රී ලාංකිකකම කියනවා. අපේ ලංකාව යනන්නේ තාම. ඉතින් මේක කවුන්ට් එකකින් තියලා ඉන්න. අද අපි මගේ අර vlog channel එකේ අපි මතකද ඔයාලට මතක ඇති මම හිතවන්තිගේ cover version එකක් කරා acoustic version එක ගොඩක් අය comment කරලා තිබුණා. ගොඩක් තමයි මගේ තියෙන අනිත් සින්දුවලත් ඒ වගේ cover versions කරන්න කියලා. ඉතින් අද පොඩි වෙනස් විදිහේ cover version එකක් කරන්න හිතුවා duet version එකක්. ඉතින් රෂානෝයි මායි තමයි ඔව් රෂානෝයි මායි තමයි මේ සින්දුව සිං කරන්නේ. මගේ අංක 40 ලැබුණා දැන් එයාගේ helmet එකට. ඒ කියන්නේ මේ මගේ ඔබ හින්දා නම් කියන සින්දුවේ duet version එකක් රෂාන්ගේ මගේ. ඉතින් අපි ඒක අද shoot කරනවා. ඒකට රෂාන්ට ඇඳුමක් ගන්න අපි මැච් කරන්න ඕන. මගේ පාටට මැච් කරන්න මගේ ළඟ තියෙන ඇඳුමට මැච් වෙන ඇඳුමක් ගන්න අපි ආව No Limit එකට. ඉතින් මේක ස්පොන්සර්ඩ් බයි No Limit නේ නැද්ද? නෑ ඒක බලමු අපි ඉස්සරහට අපේ vlog channel එක හොඳ level එකකට ආවොත් අපිට sponsorship එකක් ලැබෙයි දවසක. ඉතින් No Limit එකට ආව දැන් යන්න හදන්නේ මෙයාට හොඳ ඇඳුමක් බලන්න. එන්න බලන්න මෙහෙ. පඩෙන්. අම්මලා සරි ආද? හැබැයි ඔකත් නම් හොඳයි. ඔව්. අපිට ඕන කරන ඩිසයින් එක තිබුණේ නැහැ. අපි දැන් යනවා දැන් වැල්ලවත් ඒ තව No Limit එකේ ලොකු එකක් පොඩ්ඩක් ඒකට යනවා. ඒකට ගිහින් බලනවා අපේ අපිට අවශ්‍ය ඩිසයින් එක තියෙනවද කියලා දිහා වෙන යනවා බයි. යාර වැදිච්ච වගේ කෑල්ල අයින් කරලා ගන්න. ඉතින් ඒ වැදිච්ච එක අයින් කරාට පස්සේ අපි ගියා ඊළඟ No Limit එකට. ඉතින් ඒ No Limit එකෙත් ඇත්තටම කිව්වොත් අපිට අර ගොඩාක්ම හිතට අල්ලපු විදිහේ ඩිසයින් එකක් තිබුණේ නැහැ ෂර්ට් එකක්. ඉතින් කලින් No Limit එකේදී අපිට හම්බ වෙච්ච අපි ආස වෙච්ච ඩිසයින් එකක් තිබ්බා. ඒ ස්ටෝර් එකේ අපි ඒක ගත්තා ඊට පස්සේ. හදමක් ගත්තා. මම යන්න හදන්නේ අපේ අපි දැන් යන්න හදන්නේ ප්‍රොප්ස් ටික ගන්න. ඉතින් ප්‍රොප්ස් ටිකත් අරගෙන අපි කට්ටිය ආව මරීන් ඩ්‍රයිව් එකට. මරීන් ඩ්‍රයිව් එකේ තමයි අපි සින්දුව ෂූට් කරේ. අපි වීඩියෝ දාගන්න කනෙක්ට් කරලා අපි දැන් ඔයාලා බෑග්ග්‍රවුන්ඩ් එකේ පේන ලයිට්ස් ටික නම් ඇත්තටම අපි ෂූට් එක පටන් ගත්තා මේගොල්ලෝ ඔෆ් කරා. ඒක නිසා අපිට පොඩි ඩාර්ක් තීම් එකකට තමයි අපිට ෂූට් එක කරන්න ඕනේ. හැබැයි අපි ළඟ ලයිට්ස් තිබුණා සහ මයිරුගේ ඒ ස්කිල් එක පාවිච්චි කරලා අපි ඒක බැලන්ස් කරගත්තා. ඉතින් විශේෂයෙන්ම මයිරුට තෑන්ක් කරන්න ඕනේ. ආ තමයි වීඩියෝ DOP කරේ. ඒ වගේම ඔක්කොම කැමරා ඉක්විප්මන්ට් අපිම අපි ළඟ තිබිච්ච දේවල්ම තමයි අපි පාවිච්චි කරේ. මයිරුගේ කැම් එක මගේ ලයිට්ස්. ඉතින් ওই විදිහට තමයි ඔබ හින්දා නම් ඩුවට් වර්ෂන් එකේ වීඩියෝ එක ෂූට් වෙන්නේ. ඉතින් අපි ඔක ෂූට් කරන අතරේම ලස්සනට සයිඩ් එකෙන් කෝච් එකකුත් ගියා. අපිට ඒකත් කැප්චර් කරගන්න පුළුවන් වුණා. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති මියුසික් වීඩියෝ එකෙත් ලස්සනට කෝච් එක සයිඩ් එකෙන් යනවා. ඉතින් අපිට මාර හැපි. ඉතින් මේ වෙලාවේ ඒක කැප්චර් කරගන්න ලැබිච්ච එකට. ඒ වගේ ලස්සන ෆ්‍රේම්ස් ගොඩක් අපිට ගන්න පුළුවන් වුණා. ඉතින් මයිරුගේ ඇහැගෙන ආයම්තුයි කියන්න දෙයක් නැහැ. ඉතින් ඔය විදිහට ලස්සන ටෙක්ස්ට් එකක් ලස්සන ෂොට්ස් ටිකක් අපි අරගත්තා. මරීන් ඩ්‍රයිව් එකේ නම් සයිඩ් එකෙන් පෝට් සිටි එකත් ලස්සනට පේන විදිහට. ඉතින් ඒ විදිහට තමයි වීඩියෝ ෂූට් එක වුණේ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ Zen ස්ටුඩියෝ එකට. අපේ මහේර සේනාරත්න මහත්තයාගේ ස්ටුඩියෝ එක. ඉතින් අපි සින්දුව එඩිට් කරන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. ඒකේ වැඩේ වෙන විදිහ තමයි දැන් ඔයගලන්ට මේ කැලේ ඉදපෙන්නන්න හදන්නේ. ඉතින් එඩිට් එක යන අතරේ මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා මේ දෙන්නගෙන් අහලා දැනගන්න. මම හිතනවා ඕගොල්ලොත් මේ දේවල් දැනගන්න ආසාවෙන් ඇති කියලා. ඉතින් අපි අහලා බලමු මේ මගේ ඔබ හින්දා නම් කියන සින්දුව ගැන ඒගොල්ලෝ මොකද හිතන්නේ සහ ඇයි ඒගොල්ලෝ ඒ සින්දුව තෝරගත්තේ මාත් එක්ක මෙඩුවට. මොකද රෂාන් කියලාම තමයි මගෙන් ඒ සින්දුව ඉල්ලගත්තේ. ඇයි අපි මේ සින්දුව කරමු කියලා. ඉතින් අපි ඒගොල්ලොත් එක්ක මේ ප්‍රශ්න ටික කතා කරමු එඩිට් එක යන අතරේ.
ඒ සින්දුව තෝර ගත්තේ මෙහෙමයි අරමම් පොඩක් කර හදන්නේ සහ හන්නාස පොඩ ආරන්බ වයිබ් එක සිදුන එතකොට යන්නගේ ආරන්බ ටයිප් එකේ සිින්දුවක් කිවමට ටක්ගලමගේ ඔලුවටාවේක ඉතින් එනිසා මං එක තෝරගත්තා අනික මගේ සිදුර ගොඩක් කාසයි ඉතින් එනිසා තෝරගත්තා අරුසේ නාරත්න කියන ඩියෝප ගැන පොඩ්ඩක් බලන්න වෙන මුලින්ම අපි තම ෂොට්ටික බැලවෙන අරියට හරිද එතකොට ඒ අපි පොට බලපු කොහොමද කියලා ලකුණු දහයින් කියත් දෙන්න පුළුවන්ද කොහොමද මනුසයගේ අත් දෙකේ තියෙන හයිය ගැන අපි බලමු පොඩ්ඩක් කොහොමද ඩියෝප ගැන කියලා අපි ඒක තව ඉස්සරහට බලමු හැබැයි මෙහෙමයි අපි අර එවලේ අර ෂූට් කරද්දි බලවන ෂොට්ස් ටික සහ අර එක එක යාගත්ත ඇන්ගල් සෙට් එකත් එක්ක සුපිරි නෑ ඒවනත් මෙහෙම අර ගත්ත ෂොට් ටික සෙට් ගත්ත ඒ යන අර ඇංගල්ස් ටික ඒ ටික සාර අපිට අරවලේ දෙයන්න අයයි මට අර පිතන රෙකෝඩ් කරදදි කිවයාගේ අයිඩියස් ටික ඒක ඩිරෙක්ට පාට්ටෙන් හැබයි ඉතින් අර ඩියෝපි පාට්ටයත් හොඳ ඇති කියලා හිතනවා අපි බලමු හරියටම කොහොද වෙන්න කිය ඒ සින්දුව වගේ සින්දුවලින් මම ආසම සිින්දුව ඇතරම කිවොත්තේම ඒ සින්දුවේ තියෙන වයිබ් එක වෙන කිසිම සිින්දුව කනෑ වගේ කැට්ලග එක තියෙන මට අනුව මට හිතනවා ඒ සින්දුවට අපි මේ වගේ ෆර්ටක් හරි දාලා ඒකින් හාට මොකක් හරි ඒකට මුණහරි අපිට බැලික ගැට්කාන්න පුළන්නම් මගේතම ඒක ලොකු දෙයක් කියලා චමෙල්ල අයියගෙන් වාට යාපු අවුට්පුට් එකට අපිට දෙන්න පුළන් හොඳම සාධාරනය මේ වගේ වැඩක් හරි කල්ලා අය පොඩ්ඩක් සිද උඩට අරගන්න පුළන් එක කියලා මගේතන මම ඩියෝපී කෙනෙක් නෙමෙයි තමයි ඩියෝපී කෙනෙක් නෙමෙයි අපේ වැඩටික් කරගන්න මලිතින් අපි දෙන්නත් එන ඔයත් දියෝපි කෙනෙක් නොනේ අපි දෙන්නම කැමරාස් ගත්ත ඉතින් ගත්ත අපි අපේ වැඩටික් කරගන්න ජැන් ෆිල්ම්සක වැඩටික් කරන්න ඉතිං කැමරාව අරගෙන ඉතින් ඒක පොඩ හසුරුවන්න ගෙන ගත්තා ඉතින් දැන් ශේපක අපිට අපේ වැඩටික් කරගන්න පුළුවන් ලෙවල්ල එක ඉතින් පොඩ්ඩක් ඔය කොඩින් බට්නක බාගෙන ඉතින් අර මෝස්ට of the work තාමත් යන්න ටයිපොඩ් එකෙන් මම ඉතින් පුළුවන් දිහට වාර ගහල දුන්න බලු ඉතිං ඔය විදිර තමයි වීඩියෝක එඩිට්ටුනේ මංහිතන ඕගොල්ලෝ එන්ජෝයි කරන්න ඇති කියලා අපේ එන්ටය ප්‍රොසෙස් එක තිං මේ වෙද්දි සිින්දුව රිලිස්සලා තියන්නේ මගේ YouTube චනලේ මගේ ඔෆිසිල් ආටිස් YouTube චනලෙකින් ඔල හැමෝටම ආරාධනා කරනවා ගිහිල්ල එක බලන්න කියලා ඉතිං වගේ අලුත් එකක්ෂයා කරගන්න ඉතින් මේ චනල එකත් සබස්ක්‍රයිප් කල තියාගන්න අමතක් කරන්නවා මහිරු තිස්සරට බ්ලොග් චනලයක් පටන් ගන්නවා යාගේ ඒකටත් සපෝට්ටයක් දෙන්න ඉතිං ඊළඟ ඩුවට් වර්ෂන් එකත් එක්ක ඉක්මට මොකලන්න එකතුවෙන්න බලාපොරොත්තු වෙනවා ඉතින් කමෙන්ට අදදාන පල්ලයි ඔගලට ඊළඟට මොකක්ද බලන්න කැමති ඩුවට් වර්ෂන් එක කියලා ඉතින් සිදු සෙට්ටයක් මතින ඔගොල ආස සිින්දුව කමෙන්ට් කරන්න ඔගොල ආස ආටිස් ලව කමෙන්ට් කරන්න කාත් එකතමං ෆීච කරන්න කැමති කියලා ඉතින් එන ආයෙත් මේ වගේම බිහන්ද සෝන් වීඩියෝ එකකින් එමනත්තං වොගකින් අපි හම්බෙමු එන හැමෝටම චාය වේවා